ඒ කියන්නේ ගොඩක් සම්නිතියට ලොකු මුදලක් යට කරන්න. එහෙම නැතුව විශ්වාසයක් කරන්න බෑ. ඔතුමා ඊතර විදිහට ප්‍රාග්ධනය තිබිය යුතුමද? අද ලෝකේ තියෙන දැවැන්තම බිස්නස් සමාන පටන් ගන්න තියෙන්නේ එකක් පුංචියට. අර කතාව තියෙනවා ලොකුවට හිතන්න පුංචියට පටන් ගන්න. ලොකුම ලොකු ආයතනය තමයි පාර්ට්නර්ෂිප් කියන එක. ඒ කියන්නේ ව්‍යාපාර හවුල්කාරී. සර් රිචඩ් බ්‍රැන්සන්. අද ලෝකේ තියෙන වර්ජින් සමූහ ව්‍යාපාරේ නිර්මාණ. දැන් රිචඩ් බ්‍රැන්සන් වැඩි අදාරින් නෑ. ආයෙනවා බොයි සමගම කියලා කියනවා. ඒ මට ගුවන් යනවා බලන්න පුළුවන්ද? මේ කල්පද දෙනවා නම් කොහොමද? අපෝයි මේක උගල වගේ අයට ගන්න බෑ මේ ගුවන් යාන මේක ලක්ෂ 2ක් විතර ඩොලර් ලක්ෂ 2කටත් වැඩි යට. ඔහු එක ගුවන් යානයකින් තමයි ගුවන් යාන සමාගම පටන් ගන්නෙ. තමන්ගේ මුදලින් ගුවන් යානයක් මිලදී ගන්නේ නැතුව. ගොඩක් අය ඇහිලා අහන ප්‍රශ්නයක් තමයි මම කොහොමතුමා මොන ගැහුවද මම මේකට උත්තරයක් දෙන්නම් කියලා. මේ බිස්නස් එකක් පටන් ගන්න. ව්‍යාපාරයක් පටන් ගන්නකොට මේ පොඩියට කරන්න බෑ කියන කතාව. මේක මේ පොඩියට මෙහෙම කරලා අපිට හරියන්නේ. අපිට මාකට් එකක් තියෙන්න. සල්ලි තියෙන්න ඕනේ නේද? දැන් අපි මේ කරන්නේ මෙහෙම නේද? මේ වගේ පටන් ගන්න ඕනේ. යන්ත්‍ර සූත්‍ර වාහන ගොඩනැගිලි මේ ඔක්කොම තියෙන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න අහනවා. දැන් මේකට මටත් දෙන්න උත්තරයක් නෑ මම අපි සනත් මහත්තයාගේ මහමු කියලා. ඉතින් ඔබතුමා දැන් උත්තරයක් ඕනේ. පොඩි බිස්නස් එකක් කළත් ලොකු බිස්නස් එකක් කළත් මොකක් අයගේ තර්කය ඕක තමයි. ඒ කියන්නේ ගොඩක් සම්නිතියට ලොකු මුදලක් යට කරන්න. එහෙම නැතුව විශ්වාසයක් කරන්න බෑ. ඒකේ ඇත්තක් තියෙනවා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. හැබැයි ඕකේ වැදගත්ම ඇත්ත ඕක නෙවෙයි. ලෝකේ පුදුම විදියට අද ලෝකේ තියෙන දැවැන්තම බිස්නස් සමාන පටන් ගන්න තියෙන්නේ එකක් පුංචියට. අර කතාව තියෙනවා ලොකුවට හිතන්න පුංචියට පටන් ගන්න. ලොකුවට සල්ලි නැති එක කල්දාන්න හේතුවක් කරගන්න එපා. මෙන්න මේකම තමයි බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට වැදගත් වෙන්නේ. ලොකු ආයෝජනයක් අවශ්‍යයි සමහර වෙලාවට. නමුත් ලොකු ආයෝජනය මුදල් නෙවෙයි. ලොකු ආයෝජනය තමයි පාර්ට්නර්ෂිප් කියන එක. ඒ කියන්නේ ව්‍යාපාර හවුල්කාරීත්වය කියන එක. ව්‍යාපාර හවුල්කාරීත්වයක් තියෙනවා ශක්තිපත් ප්‍රාර්ථනීය සයිස් එක බලපාන්නේ නැහැ. ඒක තමයි වැඩි. ඒක ඇත්තම මේ දැන් ව්‍යාපාරයකට කෙනෙක්ට මේ ප්‍රාර්ථනය නැතුව ඔතුමා ඊතර විදිහට ප්‍රාර්ථනය තිබිය යුතුමද ව්‍යාපාරයක් කරනවා? ප්‍රාර්ථනය කියන්නේ මූලික සාධකයක් නේ. ඒක තියෙන්නම ඕනේ. නමුත් තියෙන්න ඕන ඒ කියන්නේ අතිශාල ප්‍රමාණයක් තියෙන්න ඕන කියන එකක් නෑ. ඒක උඩම පොචි කතාවක් කියන. හරි රසවත් කතාවක්. ඔබ අහලා ඇති සර් රිචඩ් බ්‍රැන්සන්. අද ලෝකේ තියෙන වර්ජින් සමූහ ව්‍යාපාරේ නිර්මාණවරයා. ඉතින් රිචඩ් බ්‍රැන්සන් මහත්මයා එංගලන්ත සම්බන්ධයෙන් පොලිටිකල්ලා උට හිතන එතන අවස්ථාවක වර්ජින් කියන නම හොයාගෙන වර්ජින් එයාලයින් කියලා ගුවන් යාන සමාගම පටන් ගන්න. දැන් අපි කතා කරන්නේ අපේ ලංකාවේ පොඩි බිස්නස් නේ. ඒකට සල්ලි මදි කියලා නේ කියන්නේ. මේ කියන්නේ ගුවන් යාන සමාගම අපිට හිතා ගන්න බෑ. දැන් එයා කල්පනා කරනවා ලොකු මුදලක් යට කරන්නේ නැතුව පුළුවන් ගුවන් යාන සමාගමක් පටන් ගන්න. මේ ඉඳපු රිචඩ් බ්‍රැන්සන් මෙයා දැන් හොඳට මෙයා හැබැයි මේ ලේසි පාස් මොනසෙන්නේ මෙයාගේ වැදගත් හැකියාව තමයි හැම තැනටම යනවා ගිහිල්ලා කතා කරනවා එයාගේ රිසර්ච් එක කරනවා ආයි නෑ ඒක කෙස් ගහටම කරනවා. ඉතින් මෙයා ගුවන් යානාවක් නෑ දැන් ගුවන් යානා නෑ තාම පටන් ගන්න. අර බ්‍රෑන්ඩ් එක හදලා තියෙනවා විතරයි. එයා එනවා බොයි සමාගම තමයි ඇමරිකාවේ ගුවන් යානා නිෂ්පාදනය කරන්නේ සමාගමට ගිහිල්ලා. ඉතින් තමයි මිලදී ගන්නවා පද්දර ගන්නවා නම් එහෙම ගන්නත් පුළුවන් කල්පනා මේක. මෙයා ගිහිල්ලා කතා කරනවා මට ගුවන් යානා කීපයක් අවශ්‍යයි ගුවන් යානා සමාගමක් පටන් ගන්න. මට දෙන්න පුළුවන්ද? බොයි සමාගම ඉන්න බලනවා අපේ කියලා හරියන්නේ තනි මිනිස්සෙක් නේ බ්‍රැන්සන් අපි දන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒව දන්දරිය ගුවන් යානා සමාගම පටන් ගන්න එක ගිලුවක් පිළිතන් දෙපා කියලා පිටත් කළේ ආරිනවා. දැන් රිචඩ් බ්‍රැන්සන් වැඩි අදාරින් නැහැ. ආයෙනවා බොයි සමාගම කියලා කියනවා. ඒ මට ගුවන් යානාව බලන්න පුළුවන්ද? මේ අපේ බටු දෙන්න එකක් දැන් දාලා තියෙනවා යාට් එකේ ගිහිල්ලා බලන්න කියලා ඒ හැග එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න 747 පොයින්ට් ගුවන් යානයක් තියෙනවා දැන්.
ඒක රෙන්ට් එකට දෙන්න කියන එක. ඒක පපාලට දෙන්නවා. මම බලනවා කියලා උත්තර බලනවා. දැන් රිචඩ් බ්‍රැන්සන් කියන අදහස තියෙන ඇමරිකාවේ ඉඳලා එංගලන්තෙට මේ ට්‍රාන්ස් ඇට්ලන්ටික් ගුවන් යානා ගුවන් සේවය පටන් ගන්නවා. මේ නියමයි අන්තරින් මේක. මේ හරි කියලා. මේ අහනකොට මේක මේ කල්පද දෙනවා නම් කොහොමද? අපෝයි මේක උගලා වගේ අයට ගන්න බෑ මේ ගුවන් යානා මේක ලක්ෂ 2ක් විතර ඩොලර් ලක්ෂ 2කටත් වැඩි යට වෙනවා මේ වත්තක් ගෙවන්න ඕන මේක කියලා. ඉතින් කල්පනා කරනවා. රිචඩ් බ්‍රැන්සන් සැම්සුමක් කියනවා. ප්ලෑන් එක හදලා තියෙනවා. මෙයා කියනවා මට මේක බාද්දට දෙන්න අවුරුද්දකට. මේක කිව්වම සකස් කරන්න. ගුවන් යානා සමාගමකට තෝරන මේක බදු දෙන්නනේ. අකමැත්තේ වුණා මෙයාට දෙනවා. මොකද ගුවන් යානාවක් කියන එක දැන් මේ ගෙදර ගිහලා වර්ග කරන්න පුළුවන් නේද? හංගලා තියන්න පුළුවන් කන්නේ නෙමෙයි. බය නෑ දෙනවා. දේවල් රක්ෂණ වල ගොඩක් තියෙනවා. ඒ කටයුතු කොම් කරලා රිචඩ් බ්‍රැන්සන් තමගේ වර්ජින් එයාර්ලයින්ස් සමාගම පටන් ගන්නවා කියලා එංගලන්ත සිට නිව්යෝක් දක්වා ලන්ඩන් ඉඳලා නිව්යෝක් වෙනකන් ගුවන් ගමන් පටන් ගන්නවා කියලා සුව පහසු හරි විශේෂ ගුවන් ගමනක් ඔබට විඳින්න පුළුවන් දැන් ඔබේ ආසන වෙන් කරගන්න කියලා විශාල කැම්පේන් එකකට ඇසිරෙනවා. ඇත්තටම රිචඩ් බ්‍රැන්සන් ඇඩ්වාන්ස් එකක් විතරයි බෝයින් සමාගමට දුන්නේ. ඊටු උදේ යට කරේ අර කැම්පේන් එකට. මාකටිං කැම්පේන් එකට. ඔහුට පුළුවන් වෙනවා දැන් සීත කාලෙන් කිට්ටු වෙනකොට මාස 3කට කලින් ගුවන් යානා ගමන් වාර කීපයකටම මගින් මේ ආසනයේ ආසන වෙන් කරනවා ගන්න. මුදල් කියලා ආසන වෙන් කරාට පස්සේ අතරම ඒ ආසන වෙන් කරපු මුදලේ තමයි බොයි සමාගමට රෙට් එක ගෙවන්නේ. ඒ ගුවන් යානය ඊට පස්සේ ඔකියුපයි කරලා ඔහු එක ගුවන් යානයකින් තමයි ගුවන් යානා සමාගම පටන් ගන්නේ. තමන්ගේ මුදලින් ගුවන් යානයක් මිලදී ගන්නේ නැතුව. දැන් ඇමරිකාව වගේ රටක අපි මේ යුනයිටඩ් හරි ඩෙල්ටා වගේ ගුවන් යානා සමාගමක් ගත්තොත් එහෙම ගුවන් යානා 100ක් 150 තියෙන සමාගම් තියෙනවා. ඒවත් එක බැලුවම මේ තනි ගුවන් යානයකින් වර්ජින් එයාර්ලයින්ස් එක පටන් ගන්නවා ගම මුළු ඇමරිකාව මිනිස්සු කියනවා මේ ක්ෂේත්‍රේ මේ පිස්සුවලුස්සේ මොනවද මේ කරන්නේ කියලා. නමුත් අද ඒ තනි ගුවන් යානයකින් පටන් ගත්තු ඒ වර්ජින් ගුවන් යානා සමාගම රිචඩ් බ්‍රැන්සන් මහත්තයාට අද පුළුවන් වෙලා තියෙනවා ලෝකෙ මිනිස්සු වැටියෙන්ම ආස කරන හරිම මේ ඒ කියන්නේ හරි ජොයිෆුල් කියලා කියන්නේ හරි සතුටින් ගුවන් ගමනක් යන්න පුළුවන් සුවිශේෂී ගුවන් සමාගමකට අදපත් වෙලා තියෙනවා. මුදල් වේගදක මුදල් අවශ්‍යයි. ඒක දෙකක් නෑ. හැබැයි ඔහු කලේ මොකද්ද? ඔහු බෝයින් සමාගමකට ගිහලා පාර්ට්නර්ෂිප් එකක් හදාගත්තා. ඔහු ගුවන් යානා ව්‍යාපෘති කරන ආයතන වලින් ඊට අදාළ මේ මගින් මේ රැස් කර ගන්න පුළුවන් විවිධ ආයතනත් එක්ක පාර්ට්නර්ෂිප් හදපෙනවා කියන්නේ. ඒ පාර්ට්නර්ෂිප් තමයි හේතුනේ ඔහුගේ ආරම්භයට. ඒ සම්මුද වගේ බං සහයෝගිතා ගන්න. අනිවාර්යෙන්. ඇත්තටම මේ බොහොම හොඳ කතාවක් කිව්වේ. මොකද දැන් අපිට ගොඩාක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි ළඟට ඇහිලා කතා කරලා කියනවා මේ අපි බිස්නස් එක කරන්න කැමති. මේ ඔක්කොම කරන්න කැමති. කොහොමද? අපි ළඟ මේක පටන් ගන්න මේ පොඩියට කරන්න බෑ මේ තරමට පටන් ගන්න. ඔබතුමා ඒ පොඩියට කියන කතාවට බොහොම හොඳ උදාහරණයක් පෙන්නලා දුන්නා. ඉතින් මේක ඇතුළේදී අපිට අපි බලන් ඉන්න අපිව නරඹලායට දෙන්න තියෙන පණිවිඩය තමයි අපි ගොඩක් වෙලාවට ව්‍යාපාරයක් පටන් ගන්න ඉස්සෙල්ලා මේ තමන්ට අවශ්‍ය වෙන ශක්තිය තියෙන්නේ තමා තුළදී. මම විශ්වාස කරනවා මේකට අදිෂ්ඨානය කැපවීම එක තමයි එතන තමයි මූලික මුදල තියෙන්නේ. ඒක ඇතුලේ තමයි ඒ ධනෙ තියෙන්නේ. මම හිතනවා ඒක තියෙනවා ශාහු මහ පොළොවට බහින්න ඕනේ. ඒ කියන්නේ යථාර්ථය අවබෝධ කරගන්න. ඒක ඇතුලේ අපිට අනිවාර්යයෙන්ම ඉස්සරහට යන ගමනක් තියෙනවා. එහෙනම් මම හිතනවා මේ අද දවසේ අපි කතා කරපු කාරණය ඔබට ඉතාම වැදගත් වෙයි කියලා. මොකද ඔබ මේ වන විටත් පොඩියට ව්‍යාපාරය පටන් ගන්නවා කියන එක. මම හිතනවා ඔබතුමා ඒකට දුන්න හොඳ කතාවම ඇති. පොඩියට කියන එක අදහස ඇතුලේ පොඩියට තමයි පටන් ගන්නවා. පොඩියට පටන් ගන්න දේ තමයි මහ පරිමාණය දක්වා ගෙනියන්න පුළුවන්. එහෙනම් ඔබට අපි මේ දුන්න පණිවිඩයත් එක්ක ඔබේ ගමන පොඩියට පටන් ගන්න සාර්ථක ගමන ඔබට නිශ්චිතයි. ජය වේවා.